මම වෛද්‍ය නිරෝෂන් ගමගේ අධ්‍යක්ෂ ජාතික ජලබීතිකා මාර්ධන ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යාංශය රත්නපුර දිස්ත්‍රික්කයට ආවේ ගරු ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන රත්නපුර දිස්ත්‍රික්කය ජලබීතිකා මාර්ධනය සඳහා නැත්නම් ජලබීතිකාවෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කර ගැනීමේ සලස්ම ගැන කතා කරන්න අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට 2028 දී රත්නපුර දිස්ත්‍රික්කය ජලබීතිකාවෙන් තොර දිස්ත්‍රික්කයක් හැටියට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ඒ ව්‍යාපෘති වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන්න ගරු ආණ්ඩුකාරතුමිය මුණ ගැහුණා. එතුමිය ඉතාමත්ම සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් ඒ වැඩසටහන ඉතාමත්ම සාධනීය ලෙස රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ලබා ගත්තා. මෙහිදී අපි ඉස්පතු කරපු කාරණේ තමයි ජලබීතිකා මාර්ධනය සඳහා සිදු කළ යුතු ප්‍රධාන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතරින් සුනකයන් එන්නත් කිරීම, ජලබීතිකාව රෝගයට නිරාවරණය වන අය සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කඩමින් ලබා දීම සහ සුනක ගහන පාලනය, ඒකත් එක්කම සියලු දෙනා දැනුවත් කිරීම, ජලබීතිකාවෙන් තොර හෙටක් සඳහා සියලු දෙනා දැනුවත් වීම කියන කරුණු කාරණා අපි සාකච්ඡා කරා. මේ සඳහා සෞඛ්‍ය අංශය, පළාත් පාලන ආයතන, පරිපාලනය සහ සතු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යන ආදී වශයෙන් සියලුම අංශ මේ සඳහා සහභාගී වුණා, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු. එතකොට අපි අවධාරණය කරපු පළවෙනි කරුණ තමයි ජලබීතිකා මාර්ධනය කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට තනියෙන් කරන්න බෑ. මොනම අංශයකටවත් තනියෙන් කරන්න බෑ. මේක සාමූහික ප්‍රයත්නයක් විය යුතුයි කියන දේ අපි අවධාරණය කරා. ඒ කරුණ සම්බන්ධයෙන් සියලු දෙනාම එකඟතාවයකට පැමිණියා. මේක සාමූහික ප්‍රයත්නයක් විය යුතුයි කියන දේ සියලු දෙනාම පිළිගත්තා. ඊළඟට අපි සාකච්ඡා කරපු දේ තමයි කොහොමද මේක කරන්න කියලා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍යාංශයේ ජලබීතිකා මාර්ධන අංශය හැටියට අපි සලස්මක් සකස් කළ තිනවා. 2028 වෙනකොට කොහොමද සබරගමු පළාතෙන් විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජලබීතිකාව ඉවත් කරන්නේ, මාර්ධනය කරන්නේ කොහොමද කියන එක. ඒ සලස්ම අපි ගරු ආණ්ඩුකාරතුමිය වෙත ඉදිරිපත් කරා. එතුමිය ඒ පිළිබඳව එතුමියගේ ප්‍රසාදය පළ කරා. ඒ ගැන අපි තාමත්ම සතුටු වෙනවා මේ අවස්ථාවේදී. එතුමියගේ තියෙන රාජකාරී මැද්දේ මේ සඳහා මැදිහත් වෙලා සියලු පාර්ශවයන් එකතු කරලා මේ මාර්ධන වැඩසටහන, මේ අපේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා එතුමාගේ දායකත්වය සහ නායකත්වය ලබා දීමට ඉදිරිපත් වීම හා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට එතුමිය ඒ සඳහා මූලිකත්වය ගැනීම ගැන. ඒ වගේම අපේ බලාපොරොත්තුව තමයි දිස්ත්‍රික්කයේ තිබෙන සියලු සම්පත් ඒකරාශී කරගනිමින් සම්පත් අවම වුණත් ඒ අවම සම්පත් සියල්ල නිසියවරුන් කළමනාකරණය කරගනිමින් ජලබීතිකා මාර්ධනය කියන වැඩ කටයුත්ත, ඒ වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉතාමත්ම සාර්ථක අන්දමින් ජයග්‍රාහී මට්ටමකට ගෙනියන්න අවශ්‍ය කටයුතු සාධනය කරගන්න එක. ඒ වගේම මේ සඳහා අපි විශේෂ ඉල්ලීමක් කරා. අපිට තව යොදා ගන්න පුළුවන් පාර්ශවයන් කීපයක් තියෙනවා, විශේෂයෙන්ම ළමුන්, පාසල් ළමුන්. රත්නපුර දිස්ත්‍රික්කයේ 600කට අධිකව තියෙන පාසල් සියල්ලම සිටින සියලුම ළමුන්, ඒ සියලුම දෙනා ජලබීතිකාව පිළිබඳව දැනුවත් වීමේ වැඩසටහනකට එකතු කරගන්න අපි යෝජනා කරා. ඒ වගේම තරුණ ප්‍රජාව, රටේ අනාගතය බාර ගන්න තරුණ ප්‍රජාව ජලබීතිකා මාර්ධනය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි යෝජනා කරා. ඒ පිළිබඳවත් එතුමියගේ අවධානය යොමු කරා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය ලංකාවේ ජලබීතිකාව හා සම්බන්ධයෙන් කතා කරාම අධ්‍යාවදානම් කලාපයක් හැටියට අපි හඳුනගෙන තියෙනවා. ඒ අධ්‍යාවදානම් කලාපය, අධ්‍යාවදානම් දිස්ත්‍රික්කය 2028 වෙනකොට ජලබීතිකාවෙන් තොර සුවය සපිරි දෑක, සුවය සපිරි රත්නපුරක් නිර්මාණය කර ගැනීමේ වැඩසටහන අපි ඉදිරිපත් කරා. ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන කඩිනමින් මේ දිස්ත්‍රික්කය තුළ ඒ හා කරන වැඩ කටයුතු කිරීමෙන් පසුව ජලබීතිකාවෙන් තොර සත්ත්ව හා මනුෂ්‍යයන් හා පරිසරය ඒකාබද්ධ වෙච්ච වැඩසටහනක් තුළ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්, සුවෙන් ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාවක් රත්නපුර දිස්ත්‍රික්කය තුළ සිටිනු දැකීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අපි ඉදිරියට කටයුතු කරගෙන යනවා. ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනාගේම සහයෝගය අපිට පළ කරලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. ලංකාවේ ජලබීතිකා මරණ ප්‍රමාණය ගත්තෙන් පස්සේ ඈත මීට දශක 5කට ඉස්සෙල්ලා තිබුණු මරණ ප්‍රමාණය ඉතා ශීඝ්‍ර විදිහට මේ පහුගිය අවුරුද්ද වෙනකොට අඩු වෙලා තියෙනවා. 2025 අවුරුද්දේදී ලංකාවේ ජලබීතිකා මරණ 14ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ 14 කියන දේ
2030 අවුරුද්දේදී බිඳුවක් කරගන්න කිසිවෙකුත් මැරෙන්නේ නැති රටක් නිර්මාණය කර ගැනීම තමයි අපේ පරමාර්ථය. 2024 අවුරුද්දේදී රාත්නපුර දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය මරණ 5ක් වාර්තා වෙලා තියෙනවා. 25 අවුරුද්දේදී 2ක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාවදාන දිස්ත්‍රික්කයක් හැටියට අපි හඳුනා ගන්නවා අනිකුත් දිස්ත්‍රික්ක වලට හා සාපේක්ෂව. 2024 සමස්ත මරණ සංඛ්‍යාව 20ක්. 2025 14ක්. මේ වර්ෂයේ මුල් කාර්තුව ඇතුළත මරණ කීපයක් වාර්තා වෙලා තියෙනවා. මරණ 3ක්. සාමාන්‍යයෙන් ජල බීතිකාව වැළඳිච්ච සතෙක් හෝ සැක කරනු ලබන සතෙක් සපා කෑමකදී හෝ සීරීමකදී අපේ උපදෙස් දෙන්නේ වහාම රාජ්‍යයේ තියෙන රෝහලකට යන. පළමුවෙන් කරන්න ඕන දේ තමයි ගලා යන ජලයෙන් ඒ තුවාලය විනාඩි 15ක් හොඳින් හොදන්න සබන් යොදලා. ඊට පස්සේ ඒක ඒ පුද්ගලයා වහාම ළඟම තියෙන රාජ්‍ය රෝහලට යන්න ඕනේ වැඩි දුර ප්‍රතිකාර සඳහා. ඒ ප්‍රතිකාර කරන්න උනොත් එන්නත් කරන්න උනොත් හෝ ඊට වැඩි දෙයක් කරන්න උනොත් ඒ සඳහා රජය සාමාන්‍යයෙන් වසරකට මිලියන 800ක් විතර ප්‍රමාණයක් වියදම් කරනවා. ඒ මනුෂ්‍යයන් සඳහා පමණක්. සුනකයන් හා අනෙකුත් සතුන් සඳහා පාවිච්චි කරන එන්නත සඳහා සාමාන්‍යයෙන් බිලියන 2.5ක් 3ක් අතර මුදලක් වැය කරනවා. එතකොට මේ ඔක්කොම ටික ගත්තයින් පස්සේ සමස්තයක් විදිහට ගත්තොත් ජල බීතිකා මර්ධනයට නැත්නම් ජල බීතිකා පාලනය කරගැනීම මේ වැඩ කටයුත්ත සඳහා නිලධාරීන්ගේ පඩි නඩිය මේවත් එක්ක සිළු දෙයත් එක්කම ගත්තම බිලියන 5ක ආසන මුදලක් රජය වැය කරනවා වාර්ෂිකව. මෑත කාලේ අපි දැකලා තියෙනවා මේ ගෙවල් වල ඉන්න විශේෂයෙන්ම බල්ලන් පැටවුන් ලබා ගත්තෙන් පස්සේ පැටවුන් ලැබුණායින් පස්සේ ඒ සතුන් පන්සල් වලට හෝ පාසල් වලට ගෙනත් දානවා. දැන් පාසල් වලට ගෙනත් දාන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා පාසල් ආසන්නයට ගෙනත් දාන සතුන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මේ පාසල් වලට ගෙනලා මේ බලු පැටවුන් ගෙනත් දැම්මම පාසල් වල ඉන්න ළමුන් එයාලා දන්නේ නැහැ මේ සතා එන්නත් කරලාද නැද්ද සතාට මොන හරි තියනවද නැද්ද කියලා. ඒ පොඩි ළමයි කැමති සොරතල් බලු පැටවුන්ට. ඉතින් බලු පැටව අත ගන්නවා. ඒ වගේම තමයි ගෙවල් වල ඉන්න අයත් පොඩි ළමයි බලු පැටියෙක් දැක්කම පාරක හිටියත් කොහේ හිටියත් සොරතල් කරන්න ළඟට යන්න සතා අතපත ගන්න සාමාන්‍ය පෙළඹෙනවා. ඉතින් ඒක ලොකු අන්තරාදායක තත්ත්වයක්. මව් සතා ගැන අපි දන්නේ නැහැ. ඉන්න පැටියාගේ ඇඟ ඇතුලේ වෛරසය තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙම සතෙක් හොරතල් කරන්න ගියපු වෙලාවක සපා කෑමකදී නැත්නම් අපේ ඇඟේ තුවාලයක් තියෙන වෙලාවකදී ඒ සතා සොරතල් කරනකොට ඒ තුවාලය ආශ්‍රිත කෙල ගෑවුනොත් නැත්නම් ඒ තුවාලයේ තියෙන ලේව කෑවොත් මේ වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. ඒක විශාල අන්තරායදායක අවස්ථාවක්. ඒක වෛරසය නිරාවරණය වීම. ඒ නිසා පොඩි ළමයි පුංචි දුව දරුවෝ පළවෙනිම දෙයක් දැනගන්න ඕනේ ඒ දේ තමයි බලු පැටියෙක් දැක්කම ලං වෙන්න අත ගන්න එක ටිකක් ප්‍රවේශමෙන් කරන්න ඕන. එහෙම දෙයක් යම් කිසි අවස්ථාවක සපා කෑමක් වුණොත් වහාම වැඩිහිටියෙකුට දන්වන්න ඕනේ මෙහෙම දෙයක් වුණා කියන එක. වැඩිහිටිය ඉන්න අම්මා තාත්තා හෝ අනිත් වැඩිහිටියෙක් ඊට පස්සේ කරන්න ඕන දේ ගැන කරයි කරන දේ වහාම ළඟම තියෙන රෝහලයකට ඒ දරුවා ගෙන යන එක. ඒ නිසා දරුවෝ පොඩි දුව පුතාලා දැනගන්න ඕන දෙයක් තමයි සත්ව අතපත ගෑවොත් කරුණා කරලා අත ඒ අත් දෙක හොඳින් සබන් දාලා හොද ගන්න. මොන හරි විදිහකින් සපා කෑමකින් හෝ සීරුමක් තියෙනවා නම් වැඩිහිටියෙකුට කියන්න. එහෙම නැත්නම් පුළුවන් ඉක්මනින් තනියම කරගන්න පුළුවන් නම් සබන් ගාලා තුවාල සෝදන්න. හැබැයි අනිවාර්යෙන්ම අම්මට හෝ තාත්තට හෝ ළඟම ඉන්න වැඩිහිටියෙකුට කියන්න මන්ට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. ඒක තමයි වැදගත්ම දේ. ලංකාවේ ජල බීතිකා මරණත් එක්ක බැලුවෙන් පස්සේ 99%ක්ම තියෙන්නේ සුනක සපා කෑම. හෝ සුනකයන් ආශ්‍රිත සිද්ධ වෙච්ච සිද්ධීන්. නමුත් ඉතා කලතුරකින් බලලුන් හා සම්බන්ධයෙන් සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ වැඩේට ජල බීතිකා මරණ හා සම්බන්ධයෙන් ගත්තම වැඩියෙන්ම වග කියන්න ඕන නැත්නම් 99%ක්ම වග කියන්න ඕන සුනක සපා කෑම. ඒ නිසා සුනකයා තමයි මේකට වැඩියෙන්ම වග කියන්න ඕනේ. ඔබට යම්කිසි විදිහකින් බලු පැටියෙක් හම්බුනොත් ගෙදර ඇති කරන්න ආසාවකුත් තියෙනවා නම් කිසිම අවස්ථාවක ඒ සතා ඇස් ඇරලා ඉන්න සතෙක් නම් වහාම එන්නත් කර ගැනීම තමයි ජාතික ජල බීතිකා ව්‍යාපාරයේ හැටියට අපි උපදෙස් දෙන්නේ. මේ කතාව සමහර විට සායනයකදී වෙනස් වෙන්න පුළුවන්. මොන වුණත් පුළුවන් ඉක්මනින් ළඟම තියෙන රජයේ සායනයකට ගිහිල්ලා එන්නත් කරන සායනයක් තුමුණු තේ සායනයට ඉදිරිපත් කළා. එහෙම නැත්නම් වෙනත් සායනයකට පසුවද සායනයකට හෝ ඉදිරිපත් කළා එන්නත් කර ගැනීම තමයි වැදගත්ම දේ. හැකි ඉක්මනින් එන්නත් කර ගැනීම කරන්නට ඕන. ඒ නිසා අපි ජාතික ජල බීතිකා මර්ධන ව්‍යාපාර හැටියට කියන්නේ ඕනෑම සතෙක් ගත්තොත් පළමුවෙන්ම එන්නත් කර ගැනීම තමයි වැදගත්ම දේ.
ඒකෙන් අනවශ්‍ය අන්තරායදායක තත්ත්වයකට මුහුණ දීම වළක්වා ගන්නට පුළුවන්. ඔලු එවන සාම්පල වලින් ජලබීතිකා වෛරසය සඳහා වෛරසය තිබෙනවා කියලා තහවුරු කරගත්ත සාම්පල ගත්තොත් එහෙම ඒ උප සාම්පල වලින් 2% විතර තියෙන්නේ කෘෂිකාර්මික සතුන් හා ආශ්‍රිතව. කෘෂිකාර්මික සතුන්ටත් එහෙම වෙන්න පුළුවන්. ඕනෑම ශිරපයි සතෙකුට මේක හැදෙනවා නම් කෘෂිකාර්මික සතුන්ට හැදෙන්න පුළුවන්. ගොවිපලක ඉන්න ගවයෙකුට, එළුවෙකුට, ඒ වගේ සතෙකුට මේක හැදෙන්නට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙන දේ අපි වැඩියෙන්ම හැමතිස්සෙම අවධානය යොමු කරගෙන තියෙන්නේ සුනකයන් හා සම්බන්ධයෙන්. නමුත් කෘෂිකාර්මික සතුන්ටත් ඒක වෙන්න පුළුවන්. ඒ නිසා අවධානය යොමු කරන්න යම්කිසි අවස්ථාවක අසාමාන්‍ය හැසිරීමක් තියෙනවා නම්, අසාමාන්‍ය චර්යාවක් වෙනවා නම්, ගොවිපලේ ඉන්න එක සතෙක් අර ජලබීතිකාව ගැන අපි කියන ඇස් රතු වෙනවා, කටින් කෙල පෙරනවා, ඒ වගේ ලක්ෂණ එනවා නම් හෝ අර කීකරු සතෙක් කිසිම හේතුවක් නැතුව අකීකරු තත්ත්වයටපත් වෙනවා නම් දංකා අර කියන දේ අහන්න නැති තැනකට නැත්තම් කලබලකාරී ස්වරූපයකට පත් වෙනවා නම් සැලකිලිමත් වෙන්න වහාම ළඟම ඉන්න පශු වෛද්‍යවරයෙක් හම්බෙලා මේ ගැන වාර්තා කරන්න වැඩි දුර විස්තර සහ උපදෙස් පශු වෛද්‍ය කාර්යාලයකින් ලබා ගන්න ඕනේ. ඒක තමයි අපි නිර්දේශ කරන්නේ. මොකද මේක ජලබීතිකාව ශිරපයි සතුන් එන්න පුළුවන්, ඕනම ශිරපයි සතෙකුට එන්න පුළුවන්. ඒ නිසා ගොවිපළ සතෙකුටත් එන්න පුළුවන්. ගොවිපළ සතු ගැනත් අවධානය යොමු කරන්න කියන එක තමයි අපි හැමතිස්සෙම අවධාරණය කරන්නේ. හුඟක් වෙලාවට ජලබීතිකා හා සම්බන්ධයෙන් කතා කරාම සුරකයන් හා සම්බන්ධයෙන් එන්නත් කිරීම කරන්න ඕනේ කියලා. නමුත් අර මම මුලින් කිව්වා වගේ මේක ඕනෑම ශිරපයි සතෙකු හරහා එන්න පුළුවන් නිසා ගෙදර ඉන්න සුරතලයට ඇති කරනු ලබන පූසෙක් නිසා හෝ පූසෙකුට මේ ජලබීතිකා වෛරසය ඇතුල් වෙන්න පුළුවන්. ඒකෙන් ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා ගෙදරක සුරතලට පූසෙක් ඇති කරනවා නම් අපි දන්න පූසෝ එහෙම ඇති කරද්දී සුරතල් කරද්දී සමහර වෙලාවල් වලට හපා කැම් කරනවා, සීරිම් කරනවා. සීරිම් කියන්නේ හරි නිතරම දකින්න ලැබෙන පූසෝ මේ අතපත ගාන අයට. ඒ නිසා පූසෙක් ඇති කරනවා නම් පූසාත් එන්නත් කර ගැනීම වැදගත්. මොකද පූස හරහා උනත් මේ ජලබීතිකා වෛරසය මිනිස්සෙගේ ශරීරගත වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා එන්නත් කර ගැනීම හරිම වැදගත්. අපේ සායනවල නොමිලේ මේ සතුන් සඳහා එන්නත් කිරීම කරනවා. එන්නත් කිරීම වැඩසටහන ගැන දැනගන්න ඕන නම් ළඟම තියෙන MOH කාර්යාලයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට යන්න. නැත්නම් මහජන සෞඛ්‍ය පශු වෛද්‍යවරයෙක් මහජන සෞඛ්‍ය නිලධාරීවරයෙක්ගෙන් විමසන පීචාගෙනගෙන් විමසන්න ඔබට අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්. ඒ හරහා මතක තියාගන්න මේ සියලුම එන්නත් කරන දේවල් එන්නත් කරණයන් කරන්නේ රජයේ විසින් නොමිලේ කරනු ලබන සේවාවක්. ඒ නිසා මේක නොමිලේ දෙන සේවාව කරුණාකරලා ලබා ගන්න. ඔබ සුරක්ෂිත වෙන්න, සමාජය සුරක්ෂිත කරන්න, රට සුරක්ෂිත කරන්න. ඒක තමයි මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා හැටියට අපේ ඉල්ලීම ඔබෙන් කරන. අපි කියන්නේ වාර්ෂිකව එන්නත් කිරීමේ කරගන්න ඕන. නමුත් සමහර අවස්ථාවන්වලදී මතුවෙන දෙයක් තියෙනවා. අවුරුදු දෙකකට කතාවක් කරාට කමන්නේ නැහැ. එහෙම කියලා කතාවක් තියෙනවා. නමුත් මේ ජලබීතිකා කියන තත්ත්වය මේ රටේ පවතින වෛරසය පවතින තත්ත්වයක් තුළ අපි නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම සෑම වසරකම ඒ නිශ්චිත දින වකවානු තුලදී සතෙක් එන්නත් කරණය කර ගැනීම කළ යුතුයි කියන එක. ඒක තමයි වඩා සුරක්ෂිත, වඩාත් ආරක්ෂාකාරී සහ වඩාත් ප්‍රඥා ගෝචර දේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වාර්ෂික එන්නත් කර ගැනීම කරන්න ඕනේ. ලංකාවේ සුනක ගහණය ගණනය කිරීම මිට වසර කිහිපයකට කලින් නොයෙක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ කරපු අධ්‍යයන වලින් 8කට එකක් සෑම මිනිස්සු 8කට එක සුනකෙක් ඉන්නවා කියන එක තමයි දැනට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ ගණන හදාගන්නට. නමුත් මේක ප්‍රාදේශීයව තියෙන ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. ජන කණ්ඩායම අනුව වෙනස් වෙනවා, ප්‍රදේශ අනුව වෙනස් වෙනවා, ජන ගණත්වය අනුව වෙනස් වෙනවා. මේ කරුණු සාධක නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහරට 10 දිනකට එක්කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට 7 දිනකට එක්කෙනෙක් වෙන්න පුළුවන්. වගේ තැන් තියෙන්නට පුළුවන්. නමුත් 8කට එකක් කියන එක තමයි පිළිගන්නේ. එතකොට අපිට තියෙන සංඛ්‍යාලේඛනය අනුව අපි අනුමාන සංඛ්‍යාලේඛනය තමයි මිලියන 2.7ත් 3ත් අතර සුනක ගහණයක් ඉන්නවා කියන්නේ. සබරගම ගත්තොත් සබරගම පළාත තියෙන මට හරියට මතක නැහැ. නමුත් රත්නපුර දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම 1,98,000ක විතර සුනක ගහණයක් ඉන්නවා කියලා තමයි අනුමාන ඇස්සමෙන්තු තියෙන්නේ. නිශ්චිත සංඛ්‍යාවක් අපිට නැහැ. අනුමාන ඇස්සමෙන්තුව ඒ වගේ ගණක් තියෙනවා.